Hi, Anu Creation Sri Lanka YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලට හදන්නේ රසම රස ඩෙසර්ට් එකක්. ඉතින් මේක මේ දවස්වල බහුලව තියෙන අඹ වලින් හදන එකක්. ඉතින් අඹ වාරේනේ. ඉතින් අඹ වාරේට අපි මැංගෝ අයිස්ක්‍රීම් එකක් හදලා රස බලමු. මම ඊට කලින් ඔයාලට අයිස්ක්‍රීම් එකක් හදලා පෙන්නනවා වෙනස්ම ක්‍රමයකට. දැන් මේක හදන්නේ ඊට වැඩිය වෙනස් ක්‍රමයකට. මම මේක පොඩ්ඩක් හොඳට ඉදුණු අඹ ගෙඩියකුයි වාගෙට ඉදුණු අඹ ගෙඩියකුයි දාලා තමයි හදන්නේ. එතකොට ඒක sweet and sour taste එකක් එන්නේ. සීනි ටිකක් add කරනවා. ඔයාලට විවිධත්වයක් ගෙන දෙන්න ඕනේ හින්දා මම මේකට ක්‍රීම් වෙනුවට ඔයාලට පුළුවන් යෝගට් හරි මම ගත්තේ මුදෝපු කිරි කර්ඩ් හරි ඔයගලන්ට මේකට එකතු කරගන්න පුළුවන්. මේ අයිස්ක්‍රීම් එක ඔයාලගේ විශේෂ අවස්ථාවකදී කෑම මේසෙට පිළිගන්වන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි හදමු. මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ගන්න. ඉදුණු පොඩි අඹ ගෙඩි 3ක් කරන් තියෙනවා. මේක කියන්නේ හොඳටම ඉදුණු නෙමෙයි. හොඳටම ඉදුණු එක අඹ ගෙඩියයි බාගෙට ඉදුණු පොඩි අඹ ගෙඩි දෙකයි. ඉතින් එතකොට ඒකේ ටේස්ට් එක වෙනස්. අපි බලමු ඒක කොහොමද කියලා. ඉතින් සීනි අරගෙන තියෙනවා මේ සැඳි 3ක් විතර. මම මේකට වෙන්න එකතු කරනවා. ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරනවා. මම මේකට යොදා ගන්නවා මුදුවපු කිරි මේ සැඳි දෙකක්. මේක මම යොදාගන්නේ whip cream වෙනුවට. දැන් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ අමුද්‍රව්‍ය ටික ඔක්කොම blend කරගන්න එක. මම blender jar එකට මේ විදිහට අඹ ටික එකතු කරනවා. ඊට පස්සේ fresh milk මිලිලීටර් 200ක් මේකට එකතු කරනවා. කිරි මේ කිරි මේ සැඳි දෙකක් මේකට මේ විදිහට එකතු කරනවා. වැනිලා තේ හැඳි එකමාරක් විතර මේ විදිහට එකතු කරනවා. වැනිලා වලින් අමුතු සුවඳ රසයක් එකතු වෙනවා. දැන් මේක ආයේ බ්ලෙන්ඩ් කරගමු. මේ හදාගත්ත මිශ්‍රණය මේ මොල්ඩ් එකට දාගන්නවා. හොඳ තික් එකට තියෙනවා. දැන් මම මේ ලිඩ් එකෙන් මේක වහලා ෆ්‍රීසර් එකට දානවා. ෆ්‍රීසර් එකේ පැය දෙකක් තියලා ආයේ බ්ලෙන්ඩ් කරන්න ඕනේ. එහෙනම් පැය දෙකකින් ආයේ බ්ලෙන්ඩ් කරලා බලමු. මේ තියෙන්නේ මම ෆ්‍රීසර් කරගත්ත අයිස්ක්‍රීම් එක. මම දැන් මේක බ්ලෙන්ඩ් එකට දානවා. දාලා ආයේ බ්ලෙන්ඩ් කරගන්නවා. මේ සෙට් වෙගෙන ඇවිල්ලා තියෙන්නේ. ක්‍රීමි ගතියට තියෙනවා. මේක අපි තව පාරක් මේකට දාලා බ්ලෙන්ඩ් කරගමු. දැන් මේක හොඳට බ්ලෙන්ඩ් කරගමු ආයේ. දැන් හරි. දැන් ආයේ බාස්කට් එකට දාලා මම මේක ෆ්‍රිජ් එකට දානවා. මම මේක ආයේ ෆ්‍රීස් කරලා හෙට උදේට තමයි අයිස්ක්‍රීම් එක ආයේ බලන්නේ. මේ බලන්නකො. ක්‍රීමි එකට තියෙනවා. මම මේ අයිස්ක්‍රීම් එක ආයේ ෆ්‍රිජ් එකට දානවා. මේ තියෙන මම ඊයේ ෆ්‍රීසර් එකට දාපු අයිස්ක්‍රීම් එක. ඉතින් මම ඊයේ රෑ මේක පැය ගාන ගියාට පස්සේ ඒ පැය ගාන සම්පූර්ණ වුණාට පස්සේ මම ෆ්‍රිජ් එක ඇතුලේ තියෙන උඩම ලේයර් එකට ෆ්‍රීසර් එකට යටින් තියෙන ලේයර් එකට මේක දාලා තිබ්බම අපි අද බලමු කොහොමද කියලා අයිස්ක්‍රීම් එක. මේ තියෙන්නේ ක්‍රීමි අයිස්ක්‍රීම් එක. එහෙනම් අපි රස බලමු. සුපිරි. හරිම රසයි. ඔයාලා කද්ද රස බලන්න. හැබැයි අමතක කරන්න එපා. අයිස්ක්‍රීම් එක සෙට් වුණාට පස්සේ ෆ්‍රීසර් එකකින් එළියට අරගෙන ෆ්‍රිජ් එක ඇතුලේ උඩම ලේයර් එකට දාන්න. එහෙනම් ඔයාලත් මේ විදිහට අයිස්ක්‍රීම් එකක් හදලා රස බලන්න. මගේ වීඩියෝස් බලනකොට ඔයාලට ගොඩක් ස්තුතියි. අලුත් රෙසිපි එකකින් නැවත හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් නිරෝගී වෙන්න. බයි.